සමහර මිනිස්සු කියනවා යකෝ මේ මොන කෑලිද මොන හාල් කෑලිද මේ ගෙනත් දාගෙන නාමල් රාජපක්ෂගේ ඡන්ද කඩන්න හදනවා යකෝ මුන් දැක්කම අපිට නාමල්ට ඡන්ද දෙන්නත් බයයි සමහරලාට කියයි මේ උඹට වැඩක් නැහැ නේ හිරුනිකාගේ පවුල ගැන බලාගනි කියලා මෙහෙමයි හිරුනිකාලා පවුල ගැන බලාගත්තට අපිට ප්‍රශ්නයක් නැහැ ආයිබෝවන් ආදරණීය හිතවතුනේ කොහොමද කට්ටියට සමහර දේවල් සමහර කාරණා තියෙනවා අපිට ඒ දේවල් දැක දැක අහක බලාගෙන යන්න බෑ සමාජයේ මිනිස්සු ඒවට විරෝධය දැක්ුවේ නැති වුණත් සමාජයේ මිනිස්සු ඒවට ආදරය කරත් සමහර තැන්වලදී ඒ දේවල් පෙන්වන්න සහ ඒ වෙනුවෙන් විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නැහැ. අපි දන්නවා මේ වර්තමාන ආණ්ඩුවෙන් එවැනි මිනිස්සුන්ට විශේෂ සැලකිලි දක්වනවා. ඉතින් අපිටත් අවස්ථාවක් හම්බ වෙනවා නම් අපිත් ඒ වගේ මිනිස්සුන්ට විශේෂ සැලකිල්ල ගෞරවයක් දක්වන්න අමතක කරන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි දකින්න දේවල් තමයි මාධ්‍යවේදීන් ඉන්නවා හොඳට අතපය තියනවා නම් ඇවිද ගන්න පුළුවන් නම් ලස්සන රූසපුවක් තියනවා නම් මිල මුදල් යහමින් තියනවා නම් ලංකාවේ ප්‍රසිද්ධයි නම් ඊට පස්සේ හොර ජඩ වැඩ මොනවා කරලා තිබ්බත් දේශපාලකයෙක් නම් බය නැතුව ඒ වගේ මිනිස්සුන්ට මයික් එක අල්ලනවා. දැන් ඒ වගේ මිනිස්සු ගැන ලොකු දුකක් ඒ මිනිස්සුන්ගේ සුව පහසුව වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න ඒ මිනිස්සුන්ටත් සමාජයේ අනිත් මිනිස්සුන්ට තියෙන අයිතිවාසිකම් සියල්ල ලබා දෙන්න පුළුවන් නම් ඒ දේවල් දෙන්න උපරිම කැපවීමක් කරන ආණ්ඩුවක් තමයි මේ වර්තමාන ආණ්ඩුව. ඒකට මම හේතුව කියන්නම්. මෙන්න මේ ඡායාරූපයේ ඉන්න මහත්මයා නන්දාමාලිනී මහත්මියට අවසන් ගෞරවය දක්වන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතුමා තනියම ඇවිදගෙන එනවා. දන්නවනේ පේනවනේ කොහොමද එන්න ඇත්ති කියලා. ඉතින් ඇවිල්ලා නන්දාමාලිනී මහත්මියට අවසන් ගෞරවය දක්වනවා. ඉතින් ඒ වගේ මිනිස්සුන්ට මාධ්‍යවේදී හැමෝම එකතු වෙලා අර උසස් කියන මේ හොඳට මම කිව්වා වගේ පෙනුම අතපය තියෙන මිනිස්සුන්ට මයික් එක ඇල්ලුවට මේ වගේ මහත්මයෙක්ට මයික් එක අල්ලලා ඔහුගේ හිත ඇතුලේ තියෙන වේදනාව දුක ඔහුගේ හැඟි ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. ඒක මම ඇත්තටම අවස්ථාවක් ලබා දෙනවා දැක්කේ නැහැ. එහෙම දීලා තියෙනවා නම් ඇත්තටම ගෞරවය දක්වන්න ඕනේ මාධ්‍යවේදීන්ටත්. මොකද අපේ සමාජයේ ඉන්න ආබාධිත කියලා නැහැ. ඒ මිනිස්සුන්ටත් සමාජයේ අනිත් මිනිස්සුන්ටම තියෙන හදවත අවශ්‍ය දේවල් මිනිස්සුන්ට අවශ්‍ය කරන දේවල් හදවත ඒ කට්ටියගේ අනුකම්පාව දයාව කියන දේවල් ඒ කට්ටියගේ හිත තුළ තියෙනවා. ඒ කට්ටියට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් මේ කතාව අපි කතා කරන්න හේතුව උනේ අපි දන්නවා ලංකාවට මෙට්‍රෝ බස් ගෙනාවනේ. ඒ මෙට්‍රෝ බස් ගෙනාවේ ඔෆිස් යන මිනිස්සුන්ට විතරක් නැත්නම් පාරේ යන හොඳට අතපය තියෙන මිනිස්සුන්ට විතරක් සුව පහසුවට ගමන් බිමන් යන්න තමන්ගේ වැඩ ටික කරගන්න නෙවෙයි. මෙච්චර 76 වසරක දේශපාලනය තුළ කිසිම ආණ්ඩුවකින් කරපු නැති දෙයක් තමයි ඔය ලංකාවට පතුල පහත් බස් රථ ගෙනල්ලා ආබාධිත අයට පවා තමන්ගේ රෝද පුටුවෙන් ඇවිල්ලා කිසිම කෙනෙකුට කරදරයක් නොවි බස් එකට ගොඩ වෙලා තමන්ගේ වැඩ ටික කරගන්න පුළුවන් සුව පහසු ගමනක් දෙන්න මේ ආණ්ඩුව මැදිහත් වුණේ. එතකොට මේ වගේ ආණ්ඩුවක් බලයට ගේන්න එක පැත්තකින් කැපවිච්ච මිනිස්සෙක් තමයි කලාකාරණයක් තමයි විප්ලවීය කලාකාරණයක් තමයි නන්දාමාලිනී කියන්නේ. ඒතර නන්දාමාලිනී මේ වගේ ආණ්ඩුවක් මේ වගේ නන්දාමාලිනී බලාපොරොත්තු වෙන රටේ හැමෝම බලාපොරොත්තු වෙන අනාගතයක් රටේ මිනිස්සුන්ට යහපත් ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් විදියට ෆවුන්ඩේෂන් එක දැම්මා කියලා අත්තිවාරම දැම්මා කියලා අපිට දැනගන්න පුළුවන් වෙන්නේ මේ ආණ්ඩුව බලයට ගෙනාවට පස්සේ. ඒතර මේ ආණ්ඩුව බලයට ගේන්න නෙවෙයි මේ වගේ සමාජයක් මේ වගේ තත්වයක් රටක් ඇතුලේ ගොඩනගන්න අවශ්‍ය කරන මැදිහත් වීම නන්දාමාලිනී කරා කියලා අපි දන්නවා. ඉතින් ඒකට ලොකු විරෝධතාවයක් තියෙනවා. ඇත්තටම නන්දාමාලිනීගේ වැඩේ මේ දේශපාලනය කරන එකවත් නැත්නම් මේ ආණ්ඩු පෙරලන්න ගීත ගායන එකවත් නෙවෙයි. ඇත්තටම ඒ කලාකාරිනියක් එක පැත්තක් විතරක් අල්ලගෙන මිනිස්සු ඇයට එක එක දොස් කියන්න පටන් අරගෙන දෙනවා. ඉතින් ඒක නන්දාමාලිනීට වදින්නේ නැහැ. මොකද ඇය යහපත් සමාජයක් ගොඩනගන්න නම් වෙනස් විය යුතු දේවල් වෙනුවෙන් ඇය Tamanගේ නිර්මාණාත්මක හැකියාව කලාව භාවිතා කරපු විතරයි කරේ. ඉතින් ඒ හරහා වෙනස් වුණ දේවල් වලට මෙන්න මේ වගේ අපේ මේ මහත්තුරු වගේ මේ ආබාධිත සහෝදරයෝ අම්මලා තාත්තලා ඒ මිනිස්සුත් මේ ආණ්ඩුවට සහ නන්දාමාලිනීලට ආදරය කරනවා. එතකොට බොරුවට සමහර මිනිස්සු එන්න ඇති. ඇවිල්ලි වෙරලා නන්දාමාලිනීට අර අවසන් ගෞරවය දක්වන්න ඕනවට රටේ මිනිස්සු මේ දේවල් දිහා බලාගෙන ඉන්නේ කවුද ආවේ නැත්තේ අරේ ආවද මෙයා ආවද අරයාගේ පුතා ආවද එහෙම මිනිස්සු හොයලා බලනවා. හොයලා බලන එකෙන් ගැලවෙන්න ඕන හින්දා Tamanට නිකන් අපකීර්තියක් ඇති වෙයි කියලා හිතෙන හින්දා සමහර වෙලාවට නන්දාමාලිනී මහත්මිය බලන් දෙන්න තිබ්බා. ඉතින් එහෙම කරපු මිනිස්සු ඕන තරම් අපි ඉන්නවා. අපි දන්නවා.
මොකද එයාගේ ඒ කට්ටියගේ නන්දාමාලිනීට විරෝධය දක්වනවා නම් යම්කිසි දේශපාලන පක්ෂයක සමහර දේශපාලන පක්ෂ වෙනුවෙන් කඩේ යන මිනිස්සු නන්දාමාලිනීට විරෝධය දක්වනවා නම් ඉතින් නායකයා විතරක් ඒ විරෝධය දක්වන මිනිස්සුන්ට එහා ගියපු මතවාදයක් මානසික තත්ත්වයක් තියෙනවා කියලා අපිට කියන්න බෑනේ. ඒතකොට ඒකින්ද අපේ රටේ මිනිස්සුන්ටත් හොඳට තෝරා ගන්න බේරා ගන්න හොඳ අවස්ථාවක් හම්බ වෙනවා. ඉතින් අපි ආදරය කරන මේ මහත්මයාට ඉතින් මේ නන්දාමාලිනී මහත්මිය වෙනුවෙන් ඇවිල්ලා මේ අවසන් ගෞරවය දක්වන්න ශෝකය ප්‍රකාශ කරන්න බොහොම අමාරුවෙන් හරි ඇවිල්ලා මෙන්න මේ සහභාගී වෙච්ච එකට අපි අගය කරන්න ඕනේ. ඒ වගේ මිනිසුන්ට අපි සමාජයක් හැටියට ආදරය කරන්න ඕනේ, ගෞරව කරන්න ඕනේ. මාධ්‍යවේදීන්ටත් කියන්නේ ඔය අතපය හොඳට තියෙන රූපයේ තියෙන මිල මුදල් අතින් යහමින් තියෙන ඊට පස්සේ ලස්සන සුඛෝපභෝගී වාහනයකින් ඇවිල්ලා බහින දේශපාලකයන්ට මිනිස්සුන්ට ව්‍යාපාරිකයන්ට විතරක් නෙවෙයි මේ වගේ මහත්තුරුන්ටත් අල්ලන්න මම හිතන්නේ යා හොඳ තත්ත්වයක ඉන්න මහත්මයෙක් වෙන්න ඇති. කාගෙන්වත් උදව් ඕනේ නැතුව ඇති. අදහස් ප්‍රකාශ කරන්න අවශ්‍යතාවයකුත් නැතුව ඇති. හැබැයි අපි කැමති මේ මිනිස්සුන්ගේ හදවත්වල තියෙන දේවල් දැනගන්න. ඉතින් හරි. නාමල් රාජපක්ෂ ඔයාගේ ඔය දැන් මේ දවස්වල කොහේ හරි ස්ටේජ් එක කෑ ගහපියක් අපිට ඇහුණා දසවන ජනාධිපති නාමල් රාජපක්ෂ කියලා. ඔන්න හොඳට ඇනවුන්ස් කරලා නාමල් රාජපක්ෂව ස්ටේජ් එකකට කැඳවනවා හරි නැත්නම් රැස්වීම් දේශපාලන භූමියට එක් කරගෙන එනවා. ඉතින් එතනදී අපිට පේනවා නාමල් රාජපක්ෂට ලොකු අනාගතයේ ලොකු ආසාවක් තියෙනවා ජනාධිපති වෙන්න කියලා. 2029 ජනාධිපති වෙනවට වැඩිය හොඳ නැද්ද නාමල් රාජපක්ෂ? අගමැති වගේ වෙන්න try එකක් දුන්නොත්. මොකද බොහෝ වෙලාවට විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරොත් දසවන විධායක ජනාධිපති වෙන්න බෑ. ඔයාට ඕන නාමික ජනාධිපති වෙන්න පුළුවන් වේද කියලා ඉතින් මම දන්නේ නැහැ. මොකද ඒක වෙන්න දෙන්නෙත් නැත්තේ ඔයාගේ මේ දවස්වල ගෙනත් දාගෙන ඉන්න ඕනේ අරහෙන් මෙන් ඇහිඳගත්ත මේ පොඩි කෑලි බෑලි ටික අපහාස කරනවා නෙවෙයි. ඔයාගේ දේශපාලන ගමන සාර්ථක කරගන්න තමයි මම මේ අදහස කියන්නේ. එතකොට ඔයාගේ කණ්ඩායම හරි ඔයාගේ දේශපාලන පක්ෂය හරි මෙන්න මේ ස්ටේජ් වල කතා කරන ඔය පොඩි ගෑනු ළමයි ටිකක් ඉන්නවනේ. එතකොට එයාලව මම නම් වශයෙන් කියන්නේ අපහාස කරනවා නෙවෙයි. එතකොට ඔයාලා මොන සුදුසුකම යටතේද මේ ස්ටේජ් වලට නංගන්නේ? මොකක්ද එයාලට තියෙන සුදුසුකම? එයාලා දේශපාලනය ගැන හරියට දන්නවද? රට ඇතුලේ තියෙන දේශපාලන සංස්කෘතිය හරි නැත්නම් සමාජ ප්‍රශ්න හරි නැත්නම් දේශපාලන පක්ෂ ක්‍රම අනම්මනම් දන්නවනේ සාමාන්‍යයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් දැනගන්න ඕනේ. 100% දේශපාලනය ඕනේ නැහැ. පොඩි ප්‍රමාණයක් අඩුම සැලකිය යුතු ප්‍රමාණයක් දැනගන්න ඕනේ. එතකොට සමාජයේ තියෙන ප්‍රශ්න ගැන කතා කරනවට වඩා අනුර කුමාරලාගේ හරි මේ ජාතික ජන බලවේගයේ මිනිස්සුන්ගේ අඳපු ලංකට් එක ගැනයි ඊට පස්සේ 88 89 කතන්දරයි ඊට පස්සේ පච කියවුවා කියන එකයි පච කියපෙක ඉතින් 76 අවුරුද්දක් කියලා තියෙනවා. පච කියන එක 76 අවුරුද්දක් කියලා තියෙනවා. මේ අනුර කුමාර දිසානායකවත් මේ පක්ෂේ ඉන්න කවුරුත් මේ අලුතෙන්ම මේ පච කියන්න පුරුදුනා නෙවෙයි. අපි දැන් අනුර කුමාර දිසානායකලා කියන දේවල් අද වෙනකොට සමහරට පච වෙන්න පුළුවන්. හැබැයි අවුරුදු 4 5 ඉවර වෙද්දි ඒව ඇත්ත වෙලා තියෙනවා. මොකද ඕකටි පච කියලා කියපු දේවල් ඒ කාලයත් එක්කම එව්වා ඇත්ත කියලා ඔප්පු වෙලා තියෙනවා. ඒ කියන්නේ පච ඇත්ත කියලා නෙවෙයි. ඒවට උත්තර දීලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලා බලන්නේ අවුරුදු 5ක ප්ලෑන් එකක් දුන්නාම මිනිස්සුන්ට බලාපොරොත්තු දුන්නාම වෙන්න මෙහෙමයි අපේ ප්‍රතිපත්ති කියලා. අවුරුදු දෙකකින් ඒ ප්‍රතිපත්ති ටික කරන්න බැරි වුණොත් අර කරපු ටික තියලා කරපු නැති ටික පච හැටියට ඔයාලා අර්ථකථනය කරනවා. එතකොට ඒක තමයි ඔයාලගේ ස්ටේජ් වල ඇවිල්ලා ඔය කෑ ගහන කට්ටිය කරන්නේ. එයාලා ඇවිල්ලා රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් නෙවෙයි දෙන්නේ. ඒ කියන්නේ ඔයාලගේ ඉන්න ඔඩියන්ස් එක සතුටු කරන්න try කරාට ඕන තරම් ගිහිල්ලා බලන්න සමහර මිනිස්සු කියනවා යකෝ මේ මොන කෑලිද මොන හාල් කෑලිද මේ ගෙනත් දාගෙන නාමල් රාජපක්ෂගේ ඡන්ද කඩන්න හදනවා. යකෝ මුන් දැක්කම අපිට නාමල්ට ඡන්ද දෙන්නත් බයයි. මොකද නාමල් රාජපක්ෂ මොන ඉන්ටර්විව් එක කරලාද දන්නේ. මෙන්න මේ වගේ කණ්ඩායමක් තෝරගෙන තියෙන දේශපාලන වේදිකාවල කෑ ගහන්න ඔය තෝරගත්ත කමේටම කැබිනට් මේ ඇමතිවරු ටික එහෙම තමන්ගේ නිලධාරීන් ටික උපදේශකයෝ ටික එහෙම තෝරාගත්තොත් රටට අබසරණයි කියලා තමයි මේ මිනිස්සු කියන්නේ. අපිටත් ඉතින් ඒකේ සාධාරණයක් පේනෙන්න තියෙනවා. ඔයා ඔය ඉන්ටර්විව් කරලා ස්ටේජ් වලට රංගලා කෑගස්සන මිනිස්සු ටික තෝරගත්ත විදිහට ඒ මයින්ඩ් එකෙම ඒ මානසික තත්ත්වෙම ඔයාගේ තියෙන ඔය මොලේ තියෙන කැපැසිටි එකෙන්ම තෝරන්න ගියොත් එහෙම 2029 ජනාධිපති වුණාට පස්සේ මැති ඇමතිවරු සෙට් එක එතකොට රටට මොන වගේ දෙයක් වෙයිද කියලා අපිට ලොකු බයක් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකින්ද ඒ ප්‍රශ්නෙට පිළිතුරු හොයාගන්න නාමල් රාජපක්ෂට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම තව දැකපු අනිත් කාරණාව තමයි මේ දවස්වල හිරුනිකා ප්‍රේමචන්ද්‍ර.
අපි හිරුනිකා ගැන හිරුනිකාට ගෞරවයක් තියෙනවා. අපි දන්නවනේ ඉතින් හිරුනිකාට මොකද හේතුව අපි ඔය දන්නවනේ ගෝඨ එලවන්න ලොකු ගේමක් ගැහුවා. මොකද කාන්තාවක් අතින් බලපුවාම ලොකු හයිය හත්තිය තියෙන මේ එඩිටර් කාන්තාවක්. අපි ඒකේ එක්ස්පර්ට් එක දෙන්න ඕනේ. එයාගේ ඒ වුණාට අපි කැමති දැන් ඔය මේ දවස්වල මේ හිරුනිකා රාජපක්ෂ තමන්ගේ පවුල අයත් එක්කන් හස්බන්ඩ් එක්කන් ඊට පස්සේ බබාලත් එක්කන් ගිහිල්ලා ලස්සනට විනෝද වෙනවා. අර මීට කාලයකට කලින් කිව්ව හිරුනිකා කියපු කතාව තමයි මට අනේ ඔය මාධ්‍ය සාකච්ඡාවලට අනම්මනම් මීඩියා ප්‍රෝග්‍රෑම් වලට යන්න විදිහක් නැහැ. මට බබාලාගේ වැඩත් එක්කන් ඒ දේවල් කරන්න වෙලාවක් නැහැ කියලා. ඉතින් ඇත්ත කියලා අපිට ඒ දේවල් පේනවා. හිරුනිකාට බබාලා 3 දෙනෙක් ඉන්න මං හිතන්නේ හිතන විදියට මං දැකපු විදියට. ඉතින් ඒ 3 දෙනාගේ වැඩත් එක්කන් ලේසි පහසු නෑ අම්මා කෙනෙක් ජීවිතේ කොයිතරම් වගකීම් ප්‍රමාණයක් තියනවද ඔය බබාලා 3 දෙනා වෙනුවෙන් ඉෂ්ට කරන්න ඕන දේවල්. ඒකට ගොඩාක් ලොකු අය නෙවෙයිනේ. එතකොට දේශපාලනය කරන ගමන් ඒ බබාලා වෙනුවෙන් වැඩ කරන එක දැක්කාම එක පැත්තකින් ලේසි පහසු නෑ. ඉතින් තවත් ඉස්සරහට 2029 සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපති වෙලා හිරුනිකා ප්‍රේමචන්ද්‍රට ඇමති ධූරයක් හරි මොකක් හරි තනතුරක් ලැබුණාට පස්සේ එක්කෝ හිරුනිකාට දරුවන් මග හැරෙන්න පුළුවන් නැත්නම් රටේ මිනිස්සු මග හැරෙන්න පුළුවන්. ඉතින් එතනදී අපි හිතනවා කොයි වෙලාවක බැලුවත් අම්මා කෙනෙකුට තමන්ගේ දරුවන්ව මග හරින්න පුළුවන් කමක් නැහැ. මේ ලංකාවේ මේ ලෝකේ කිසිම කෙනෙක් අරහෙන් මෙහෙන් ඉන්න අම්මලා එක්කෙනෙක් දෙන්නෙක් කරුණාම අර ඊයේ පෙරේද දවසක අර තමන්ගේ දියණියට ගහලා පුච්චලා කරලා දාලා ඒ වගේ පාපතර අම්මා කෙනෙක් වුණාට ලංකාවේ ඉන්න ගොඩක් අම්මලා මේ ලෝකෙ ඉන්න ගොඩක් අම්මලා ඒ තරම් තිරිසන් ගතිය නැහැ. එහෙම තිරිසන් නෙවෙයි. තමන්ගේ දරුවන්ට තමන්ටත් වැඩි ආදරේ. දරුවෝ වෙනුවෙන් ඕනම දෙයක් කරන අම්මලා. ඉතින් ඒ වගේ තමයි අපි හිරුනිකාලා දකින්නේ. ඔයාලා හිරුනිකාලා තමන්ගේ ළමයිට ගොඩක් ආදරේ කියලා අපි දන්නවා. ඉතින් ඒකින්ද ළමයි මග හැරෙන්නේ නැහැ. හැබැයි තනතුරු හම්බුනාට පස්සේ තමන්ට ජොබ් එක කරගන්න බැරි ප්‍රශ්නයක් ඇයි කියලා අපිට හිතෙනවා. ඉතින් ඒකින්ද අපි කැමති හිරුනිකා එක පැත්තකින් බලපුවාම දේශපාලනයෙන් කියන්නේ මේ පක්ෂ දේශපාලනයෙන් සමුගන්නවා කියන එකත් නෙවෙයි. සජිත් ප්‍රේමදාස මහත්තයාට මේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ වැඩවලට සපෝට් එක දෙන්න එපා කියන එකක් නෙවෙයි. අපි කියන්නේ ලොකු තනතුරු බලාපොරොත්තුෙන් දේශපාලනය කරන්න එපා. උපදේශකකමක් හරි නැත්තම් මේ සංවිධායකකමක් වගේ ඒ වගේ දේවල් පොඩියට අර සංවිධායකකමත් ඉදින් ලේසි පහසු වගකීමක් නෙවෙයි. ඒ දේවල් ඉතින් දිගින් දිගටම කරන්න ගියපුවම ඇත්තටම මේ සමහරලාට පවුල ගැන හොයලා බලන්න වෙන්නෙම නැති දේවල් වෙනවා. ඉතින් සමහරලාට කියයි මේ උඹට වැඩක් නැහැ නේ හිරුනිකාගේ පවුල ගැන බලාගනි කියලා. මෙහෙමයි. හිරුනිකාලා පවුල ගැන බලාගත්තට අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි එයාලා දේශපාලනයෙන් බලයට ආවොත් ඇවිල්ලා රටේ මිනිස්සුන්ගේ වගකීම් වෙනුවෙන් මොන වගේ තත්වයකට එළඹෙයිද? මොකද රටේ මිනිස්සු හැටියට රටේ පුරවැසියෙක් හැටියට හිරුනිකාලා ගන්න තීන්දුව తీරන සහ වගකීම් එක්කන් ඒකේ ඉෆෙක්ට් එක අපිටත් එන හින්දා හිරුනිකාලා දේශපාලනය කරනින්ද අපිටත් ඒ ගැන කතා කරන්න අයිතියක් තියෙනවා. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙනවා. ඉතින් මේ මම නාමල්ට කිව්වා වගේ නාමල් අපේ හිරුනිකාලා ඔයාලගේ දේශපාලන අනාගතය ගැන අපි හිතන විදියට අපිට හිතෙන්නේ ඔයාලා බලපෙරේතකමේ දේශපාලනය කරන්න නැතුව ඇති. නාමල් නම් අපි දන්නවා ඉතින් තාත්තා දේශපාලකෙක් වුණ හින්දා ජනාධිපති වුණ හින්දා නාමල්ටත් ජනාධිපති වෙන්න ඕනි කියන හීනේ තියෙනවා. මොකද නැත්තම් ඉදිරියේදී හිරගෙවල් වල ඉන්න සෙට් එක බේරගන්න කිසිම ආණ්ඩුවකින් ජනාධිපතිවරයෙක්ට බැරි වෙයි. අනුර කුමාර දිසානායක මං හිතන්නේ කාටවත් පොදු මේ ජනාධිපති සමාව දෙන එකක් නෑ දූෂණ තක්කඩි වැඩ කරලා හිරේ ගියපු මිනිසුන්ට. ඉතින් ඒ කට්ටියව බේරගන්න අවස්ථාව තියෙනවා වෙන පක්ෂයක නායකයෙක් ජනාධිපති හැටියට දසවන ජනාධිපති හැටියට තෝරාගත්තොත්. තව අවුරුදු 10කට 15කට 20කට හිරේ ගියපු මිනිස්සු තව අවුරුදු 3කින් එළියට ගන්න ඕන නම් ඔන්න රටේ මිනිස්සුන්ට පුළුවන් හොර තක්කඩි වැඩ ජඩ වැඩ කරපෙවුන් ටික නැවත එළිය නිදැල්ලේ ඉන්නවා දකින්න අවශ්‍ය නම් අර මිනිස්සු වෙනුවෙන් පෙනී හිටින එක. මේ වගේ කොහොමදත් ඉතින් මේ දේවල් කරන්න වෙන්නේ නැහැ. ඉදිරි අවුරුදු දෙක තුන ඇතුළත බලා ගන්න පුළුවන් මේ ආණ්ඩුවේ ලස්සනට කරගෙන යන වැඩ ටික. එහෙනම් ඉතින් හිතවතුනේ ගිහිල්ලා අපි අපේ අර ආදනීය මහත්තයාට කමෙන්ට් එකක් දාන්න, ඔහු ගැන අදහසක් දක්වන්න අපි ඔහුට ගෞරව කරමු, ආදරය කරමු. ඒ වගේ මිනිස්සු හැමෝටම. එහෙනම් ඉතින් ගිහිල්ලා නම් හිතවතුනේ හැමෝටම ජය වේවා.